අපේ රටේ පැවතිච්ච විවාහ ක්‍රමයක් ගැන. විවාහ ක්‍රම තුනක් තිබුණා. එකක් තමයි දීඝ විවාහය, බින්න විවාහය සහ බහුපුරුෂ විවාහය. මෙතනින් පෙන්නලා තියෙන්නේ බහුපුරුෂ විවාහය. ඒ කියන්නේ අයියටයි මල්ලිටයි සහෝදරයෝ දෙන්නෙකුට එක් බිරිඳක් හැඳවගෙන ඒම. එතනදී කෙනෙක් ඇතුලේ ඉන්නවා නම් ඒ බව අඟවන්න මේ විදිහට දොර හරහට කුල්ලක් තියලා තිබුණා. අපි ඒකට කියනවා කුළුපේ කරනවා කියලා. එහෙම නැත්නම් සම්මතයේ විදිහට නම් දොර උඩ අමුඩ ලේන්සුවක් දාන එක තමයි සම්මත ක්‍රමයේ විදිහට. මේ පාලම තමයි දැනට භාවිතයේ පවතින යකඩ කිසිවක් මිශ්‍ර නොකොට හදලා තියෙන එකම මැටි ගඩොල් පාලම. පාලමේ දිග මීටර 70යි, පළල අඩි 30යි, උස අඩි 35යි. හෙලෝ කොහොමද ඔයාලට? අද අපි යමුද 19 වෙනි සියවසට. හරිම නිස්කලංක සුන්දර ගම්මානයකට තමයි අපි මේ යන්නේ. ලංකාවේ රොබින් හුඩ් කියලා හඳුන්වන උතුංකන්දේ සූර සරදියෙල්ගේ ජීවන කතාව නැවත ජීවමාන කරපු සරදියෙල් ගම්මානය බලන්නයි අපි මේ යන්නේ. මේ ගම්මානය ලොකු කුඩා හැමෝටම ඉතිහාසයත් එක්ක අලුත් අත්දැකීමක් ලබා දෙන අපූර්ව තැනක්. ඉතින් සරදියෙල්ගේ ඒ අතීත කතාව උපතේ ඉඳන් මරණය දක්වා කතාව වගේම අතීත කැමි ජීවිතයත් හරිම පැහැදිලිව ලස්සනට අහන්න දකින්න මේ වීඩියෝ එක බැලුවොතින් ඔයාලට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හරිම ආදරෙන් ආරාධනා කරනවා. එදා 19 වන සියවසේ ජීවත් වෙච්ච සූර සරදියෙල්ගේ කුඩා කාලේ ඉඳන් එයා මිය යන තෙක් සිදු වූ සිද්ධි එකතු කරලා කතාවක් ගොඩනැගෙන ආකාරයට මූර්තිමත් කරලා තමයි දක්නට ලැබෙන්නේ. අපි හැරෙමු කතාව දෙසට. අපිට මුලින්ම හම්බ වෙන්නේ කරත්ත ගාලක්. මේ කියන කරත්ත ගාල එදා තිබ්බේ කොළඹ නුවර ප්‍රධාන මහා මාර්ගයේ මොළබොඩ කියන ගම්මානය ආශ්‍රිතව. ඒ කරත්ත ගාලට එනවා මීගමුව හාල් දඬුවන ප්‍රදේශයේ ඉඳලා දීකිරි කෑවගේ ආදාසියක් කියලා කෙනෙක්. ඒ තමයි සරදියෙල්ගේ තාත්තා. එයා පහත රටින් ගන්න ඉඩකට දෙන්නේ කරවල දුම්කල වගේ දේවල් අරගෙන වෙනදාමේ නිඳ දෙවියන්. මේ තියෙන්නේ අලුත් නුවර දැඩිහිත දේවාලයේ වහල්කඩේ ප්‍රතිනිර්මාණයක්. දකුණු පසින් වැඩ ඉන්නේ අලුත් නුවර දැඩි නිඳ දෙවියන්. උන්වහන්සේගේ වාහනේ තමයි කුකුලා. එහෙමත් නැත්නම් සැවුලා, මව යන්නේ හිනාග කන්‍යාව, යාපූර්ණක නම් යක්ෂ සේනාධිපති. බොහෝ බල සම්පන්න දෙවි කෙනෙක්. මේ තියෙන්නේ කඩමණ්ඩිය. කඩමණ්ඩියේ තියෙනවා කම්මලක්. කම්මලෙන් තමයි අපට අවශ්‍ය යකඩ බඩු හදලා දෙන්නේ සඳහා භාවිතා කරන විශේෂිත උපකරණ කිහිපයක්ම තියෙනවා. කම්මලේ ප්‍රධානම යන්ත්‍රය තමයි මයින්හම. මේ තියෙන්නේ මයින්හම. මයින්හම ඇදලා හුලන් අරගෙන අර පොල් කටු අඟුරුලි පාවුලනවා. ඊට පස්සේ ඒකට රත් වෙන්න යකඩයක් දාලා ඒ රත් වෙච්ච යකඩය අල්ලන්න මේ අඬුව භාවිතා කළා. ඒකට ඩැහි අඬුව කියනවා. ඒ ඩැහි අඬුවෙන් අල්ලගත්ත යකඩය මේ තියෙන්නේ කිනිහිරයක්. කිනිහිරය මත තියලා ගල් මිටියකින් තමයි තලාගත්තේ. එහෙම තලාගෙන හදාගත්ත යකඩ පතුලක් ගොනෙකුගේ කුරයකට සවිකරන ආකාරයක් එකතු කරලා තියෙනවා. අපි ඒකට කියනවා ලාඩම් ගහනවා කියලා. ඒ කාලේ ගැල් වලින් බටුපට වගේ යන සත්තුන්ගේ කුර ඉක්මනට ගෙවෙනවා. මේ කුර ගෙවෙන එක අවම කරන්න තමයි මේ විදිහට ලාඩමක් ගැහුවේ. ඒත් එක්කම කම්මලෙන් තවත් රාජකාරියක් කරනවා. ඒ තමයි ඉහන් වඩු ගහන එක. සතාගේ අයිතිකාරයාට සතා අඳුරන්න පහසු වෙන්න අයිතිකරුගේ නමේ අකුරක් හෝ දෙකක් රත් වෙච්ච යකඩයක් ආධාරයෙන් සතාගේ සමමතකට සලකුණු කරන එකට අපි කියනවා හන් වඩු ගහනවා කියලා. ඒ තමයි කම්මලක රාජකාරිය. බලමු කෝපි කඩේ. මේ තියෙන්නේ කෝපි කඩේ. කෝපි කඩේ ඉන්නවා කාන්තාවක්. ඒ තමයි සරදියෙල්ගේ අම්මා. එයාගේ නම තමයි පිච්චෝහාමි. පිච්චෝහාමි කියලා කියන්නේ අපේ රටේ අවසාන රජුරුව තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව. මේ රජුරුවන්ට හිටියා රන්දෝලි, රිදී දෝලි, යකඩ දෝලි කියලා බිසෝවරු. ඉංග්‍රීසීන් 1815 දී අපේ රට අල්ලගත්තට පස්සේ මේ රජුරුවන්ව ඉන්දියාවේ වෙල්ලෝර දූපතට පිටුවහල් කරනවා. ඒ යන ගමනේදී මේ රන්දෝලිවයි රිදී දෝලිවයි අරගෙන යනවා. යකඩ දෝලිව දාලා යන්නේ. යකඩ දෝලි කියලා කියන්නේ අන්තපුරේ කාන්තාවක්. ඒ කාන්තාවගේ දරුවෙක් තමයි මේ පිච්චෝහාමි කියන්නේ. එයා වැඩ කළේ මේ කෝපි කඩේ. මේ කෝපි කඩේට එනවා එදාර කරත්ත ගාලට ආපු අදාසි අප්පෝ. ඒ ආපු ගමනේදී මේ දෙන්න දැන ඇඳිරගෙන පසු කාලීනව විවාහ වෙනවා. විවාහයෙන් උන්ට දරුවෝ 5 දෙනෙක් ලැබෙනවා. ඒ තමයි සරදියෙල්, ගේබ්‍රියෙල්, පේදුරු, ඇන්තනි, මාර්තා කියලා. සරදියෙල්ගේ තාත්තා කතෝලික, අම්මා බෞද්ධ ආගමික.
ඒ කාලේ අපේ රටේ හිටියේ මැලේ ජාතික පොලිස් නිලධාරීන්. මේ ඉන්නේ පොලිස් නිලධාරීන් කෝපි කඩේට ඇවිල්ලා හැලප කාලා කෝපි බොන අවස්ථාවක්. හැලප කියන්නේ අපේ දේශීය කෑමක්. එයාලා කන්න දන්නේ නැහැ. කොලෙත් එක්කමයි කෑමට අරගෙන තියෙන්නේ. මේ ඉදිරියෙන් ඉන්නේ නයි නටවන්නේ. එයාලට කියන්නේ අහි ගුන්ටිකයෝ කියලා. පාලි භාෂාවෙන් අහි කියලා කියන්නේ සර්පයාට, ගුන්ටිකයා කියන්නේ අල්ලන්නට. දකුණු ඉන්දියාවෙන් තමයි සංක්‍රමණය වෙන්නේ. භාෂාව තෙලිඟු. නයිරිලව් නටවලා කීයක් හරි හොයාගන්න තමයි මේ කඩමණ්ඩියට ඇවිත් ඉන්නේ. අපි බලමු රාතබෑරුම. මේ තියෙන්නේ රාතබෑරුම. මේ රාතබෑරුම එදා තිබ්බේ අරනායක අම්බලකන්ද කියන ප්‍රදේශයේ. ඒක කරගෙන ගිය අර රේන්දරාල. එයාගේ වගකීම තමයි ගමේ අතුරු කර්මාන්තයේ දෙන අයගෙන් බදු මුදලක් එකතු කරගෙන ඉංග්‍රීසි ආණ්ඩුවට ලබලා දෙන එක. රාගබඩා කලේරා කල වගේම රා පීප්පවල සරදියල් මේ රාතබෑරුමට කැමැත්තක් දැක්ුවේ නෑ. කීප වතාවක්ම මං කොල්ල කාලා මේකේ තියෙන මුදල් අරගෙන දුප්පත් අයට බෙදලා දුන්නා. අවසානයේ රේන්දරාලට සිද්ධ වුණා මේ රාතබෑරුම වහලා දාන්න. අපිට ඊළඟට තියෙන වඩු මඩුව. මේ තියෙන්නේ ඒ කාලේ ගැමි නිවසක්. ඒ කාලේ ගැමි නිවසල වහලට සෙවිලි කරේ පොල්ලතු පිදුරොයි ලුක්මාන වගේ දේවල්. බිත්තිය හදාගත්තේ කටු මැටි වලින්, පොළවට ගෑවි ගොම මැටි. ඔයාලා මේ වාඩි වෙලා ඉන්න පිළට අපි කියන්නේ කොට්ට පිළ කියලා. නිවසට අමුත් එක්ක ආපුවාම වාඩි වෙන්න සැලැස්සුවේ මේ කොට්ට පිළේ. ඊත් එක්කම පැදුරක් දාලා නිදා ගන්න භාවිතා කළෙත් මේ කොට්ට පිළ. මේ වටේට තියෙන පිළට අපි කියන්නේ වටපිළ කියලා. නිවසේ ආරක්ෂාවට තමයි මේ වටපිළ නිර්මාණය කළේ. පහළ තියෙන වතුර කලගෙඩියක් තියපු පිළක්. ඒකට කියන්නේ දිය පිළ කියලා. මිදුල මැදින් යන කෙනෙකුට පිපාසයක් දැනුනොත් ඒකෙන් වතුර ටිකක් අරගෙන බීලා යන්න ඒ කාලේ පහසුකම සලසලා දීලා තිබුණා. මේ නිවසේ තව තියෙනවා පැදුරු ආණක්, පැදුරු රඳවණයක්, ට්‍රංක පෙට්ටි, අල්මාරි, දා ගන්න භාවිතා කළා. පෙට්ටගමක්, වටිනා කියන බඩු බාහිරාදිය දා ගන්න භාවිතා කළා. නිවසේ විත්තිය එලලා තියෙනවා කරල් පැදුරු. මේ වී කරල් එලලා තියෙන්නේ සෞභාග්‍යමත් බව සංකේතවත් කරන්න. ඒ කාලේ මේ නිවෙස්වලායට මිල මුදල් නොතිබුණත් අටකොටු පිරීලා භව භෝග වලින් පිරීලා කියලා පෙන්වන්න. මේ තියෙන්නේ නිවසට ආලෝකය සපයගත්ත ලන්තෑරුමක්. අර අපට ඉදිරියෙන් එළියේ තියෙන්නේ අටුවක්. අපි දන්නවා අටුවක් හදන්නේ නිවසක් ඇතුලේ. වී ගබඩා කරන්න තමයි භාවිතා කරන්නේ. අපේ රටේ යලමහ කියලා කන දෙකකට වී වගා කරනවා. වී වෙන් වශයෙන් ගබඩා කරන්න පහසු වෙන්නේ කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. මාවි, දික්වි, රත්තල්, සුවඳල්, මඩතවාලු, පුක්කාලි, මසුරන් කියලා කියන්නේ ඒ කාලේ තිබ්බ පැරණි වී වර්ග වලින් කිහිපයක්. එහෙමනම් අපි යමු ගම්මානය බලන්න. මේ ඉන්නේ පියුන්රාලහාමි. පියුන්රාලහාමිට පුළුවන් මේ විදිහට කෝට් එකක් අඳින්න නැමි 50ක් ගහන්න. ඒ කාලේ මේ විදිහට ඇඳපු තවත් කෙනෙක් තමයි ගමේ ආරච්චි මහත්තයා. ඒ කාලේ පියුන් රැකියාව කියලා කියන්නේ රජයේ වැටුපක් ලබන හොඳ රැකියාවක්. පයින් තමයි ලියුම් ටික බෙදාගෙන ගියේ. අපේ රටේ මුලින්ම තැපැල් සේවය ආරම්භ වෙනවා 1802 දී. මුල්ම තැපැල්පති උනේ ඇන්තනි බෙල්තලච්චි. අපි බලමු ගවගාල. මේ තියෙන්නේ ගවගාලක්. එළදෙනකින් පිළිදෝන ආකාරය තමයි එකතු කරලා තියෙන්නේ පුංචි දරුවන්ට දැක බලා ගන්න. මේ පැත්තෙන් තියෙනවා ගොවි ගෙදරක තියෙන උපකරණ. කුරහන් ගලක්, ධාන්‍ය වර්ග අඹර ගන්න භාවිතා කළා. ඇස්වට්ටියක් මොනවා හරි දෙයක් අවුවට දාලා වේල ගන්න, පලා ටිකක් නෙලා ගන්න භාවිතා කළා. මේ තියෙන්නේ අතුල්පතක්. ඒ කාලේ අද කාලේ වගේ පිඟන් තිබ්බේ නෑ. හේනට කුඹරට ගියාම මේක අල්ල උඩ තියලා මේකට නෙළුම් කොලයක් හරි රඹ කොලයක් හරි එලලා මේකට තමයි කෑම බෙදාගෙන ආහාරයට ගත්තේ. කුල්ලක් තියෙනවා අපි කමත් භාෂාවේදී යතුරු කියනවා, වට්ටියක් තියෙනවා, වැහුම්පත කියලා කියනවා. මේ තියෙන්නේ ලබු කැටයක්. හේනට කුඹුරට වතුර අරන් යන්න තමයි මේ ලබු කැටේ භාවිතා කළේ. ලබු කැටේ ඔසවගෙන යන කොටසට අපි කියනවා උගය කියලා. උගලාගෙන යනවා කියලා කියන්නේ ඔසවාගෙන යනවා කියන අර්ථයට. මේ තියෙන්නේ කරඬියක්. ඒ කාලේ පොල් තෙල්, භූමි තෙල් වගේ දියර වර්ග මනින්න තමයි මේ උපකරණය භාවිතා කළේ. මේ තියෙන්නේ නැලියක්, මේ තියෙන්නේ සේරුවක්. අපි දන්නවා ගෙවල් වලත් තියෙනවා අම්මලා හාල් මනින්න ගන්නවා හුඬුව කියලා උපකරණයක්. අපි පතක් කියන්නේ අපේ මේ අල්ලෙන් එක ප්‍රමාණයකට. පත දෙකක්, හුඬුවයි, හුඬු දෙකක්, නැලි එකයි, නැලි දෙකක් එකතු වෙලා තමයි මේ සේරුවක් නිර්මාණය වෙන්නේ. බලමු අල්ලපු නිවසක්.
මේ තියෙන්නේ ඒ කාලේ නිදා ගන්න භාවිතා කරපු ලණු ඇඳක්. මෙතනින් කියවෙන්නේ අපේ රටේ ප්‍රවතිච්ච විවාහ ක්‍රමයක් ගැන. විවාහ ක්‍රම 3ක් තිබුණා. එකක් තමයි දීඝ විවාහය, භින්න විවාහය සහ බහුපුරුෂ විවාහය. මෙතනින් පෙන්නලා තියෙන්නේ බහුපුරුෂ විවාහය. ඒ කියන්නේ අයියටයි මල්ලිටයි සහෝදරයෝ දෙන්නෙකුට එක් බිරිඳක් හැඳවගෙන ඒම. අතීතයේ දේපල පිට යනවට තමයි එහෙම සිද්ධ කළේ. එතනදි කෙනෙක් ඇතුලේ ඉන්නවා නම් ඒ බව අඟවන්න මේ විදිහට දොර හරහට කුල්ලක් තියලා තිබුණා. අපි ඒකට කියනවා කුළුපේ කරනවා කියලා. එහෙම නැත්නම් සම්මතයේ විදිහට නම් දොර උඩ අමුඩ ලෙන්සුවක් දාන එක තමයි සම්මත ක්‍රමයේ විදිහට පැවතියේ. මේ ඉන්නේ පුංචි සරදිය. එයාගේ අම්මා පිචෝහාමි. ගමට ස්වාමින් වහන්සේ නමක් වැඩපු අවස්ථාවක දානිය පිළිගන්නන ආකාරය එතනින් පෙන්නලා දීලා තියෙන්නේ සරදියල් කියන්නේ හොඳ දැහැමි දරුවෙක් කියන එක. මේ කුඹල් ගෙදර. ගමේ අයට අවශ්‍ය වළම්බඩු තමයි හදලා දෙන්නේ. ඒ සඳහා භාවිතා කරන සකපෝරුවක්. මේ සකපෝරුවේ දාලා හදන වලන් තමයි අර පෝරණුවට දාලා පුච්චලා මේ රත් පැහැති වලන් නිර්මාණය කරගෙන තියෙන්නේ. අර ඈතින් එන්නේ අම්මා. අම්මා එන්නේ බැද්දට ගිහිල්ලා. එනකොට ආතට වෙරළු ඉනට පලා දර ආදී අරගෙන එන්නේ. ඒ කාලේ අපේ අම්මලා අපිව නලවන්න කියපු කවියක් තමයි අතට වෙරළුව හිඳගෙන ඉනට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විදසකිනේ කියලා. ඒ නැලවිලි කවිය කියන ගමන් මේ අක්කා එයාගේ මල්ලිව නලවන ආකාරය එකතු කරලා තියෙනවා. ඒ කාලේ අත්තම්මා දරුවෝ මුණුපුරෝ එක පවුලක් හැටියට එකට තමයි ජීවත් වුනේ. මේ ඉන්නේ නැකත්‍රාල. එයාගේ ඇඳුමෙත් විශේෂත්වයක් තියෙනවා. එයා සරමක් හැඳලා උඩුකය නිරාවරණව ඉන්නවා. එයාගේ කරහරහට නූලක් දාලා තියෙනවා. අපි ඒකට කියනවා පූණ නූල කියලා. ඒකේ අදහස තමයි එයා මස් මාංශ වලින් තොරයි කියලා කියන එක. ඒ කාලේ වෙලාවල් සකස් කරගත්තේ තල් කොලයක ඒ පන් හිඳක් භාවිතා කරලා. මේ නිවෙසේ බිම එලලා තියෙනවා කොටි හමක්. ඒකෙන් කියවෙනවා එයාගේ ශාස්ත්‍රයේ තියෙන නිර්වද්‍යතාවය වගේම එයාගේ තියෙන ගැඹීරත්වය. මේ ඉන්නේ වෙදරාල්. එයාගේ ඇඳුමේ විශේෂත්වයක් තියෙනවා. එයාත් සරමක් ඇඳලා තව සරමක් කරහරහට රෝල් කරලා දාගෙන ඉන්නේ. ඒ කාලේ අඳින පළඳින විදිහ දැක්කාම කරන රැකියාව කියන්න පුළුවන්කම තිබුණා. නාඩි අල්ලලා තමයි ලෙඩ හොයාගත්තේ. එහෙම ලෙඩ හොයාගෙන බෙහෙත් කොටලා අඹරලා භාවිතා කළා. තෙල් හිඳගත්තා. තෙල් හිඳ ගන්න මේ විත්තිය තියෙන උපකරණය භාවිතා කළා. ඒකට කියන්නේ තෙල් පැස නැත්තම් පැහිමල්ල කියලා. මේ තියෙන්නේ බෙහෙත් තොරුවක්. අවශ්‍ය නම් මේ බෙහෙත් තොරුවෙත් දාලා බෙහෙත් කරනවා. සර්ප විස අංශභාගය වගේ රෝගවලදී අදටත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ බෙහෙත් තොරුව භාවිතා වෙනවා. මේ තියෙන්නේ බිම් මෝලක්. සකස් කරගෙන තියෙන යකඩ පතුරක් හරි ගල් පතුරක් හරි වල දාලා මේකට වී ටික දාලා දෙන්නෙකුට වැඩි පිරිසක් එකතු වෙලා අත් දෙක මාරු කරන ගමන් වටේට ඇවිදගෙන යමින් කවි ගීත කියමින් තමයි ඒ කාලේ වී ටික කොටාගත්තේ. විසිරෙන වී කකුලෙන් තමයි එකතු කළේ. අපි මේකට කියනවා බිම් මෝලේ දෙමෝලෙන් කොටනවා කියලා. එහෙම කොටපු වී මේ වනේ දාලා පාහිනවා. වනේ කිව්වේ වංගෙඩියට. වනේ දාලා පැහැගත්ත වී පොලන්න තමයි අර කුල්ල භාවිතා කළේ. අපි දන්නවා කුල්ලෙන් පොළනකොට මුලින්ම ඉවත් වෙන්නේ 10 වගේ දේවල්. ඊට පස්සේ කැඩුණු හාල් ටික මැදට තමයි හොඳ හාල් ටික එකතු වුනේ. පිටිපස්සට තමයි ගල් වැලි ටික එකතු වුනේ. අපි අහලා තියෙනවා කාන්තාවන්ගේ පින තියෙන්නේ කුණු මුල්ලේ කියලා. හැබැයි කුණු මුල්ලේ නන් නෙමෙයි. පිටිපස්සට එකතු වෙන ගල් වැලි අතර තිබිලා මණිකක් උනත් හම්බෙන්න පුළුවන් කියන චේතනාවෙන් තමයි ඒ කාලේ කීවේ කාන්තාවන්ගේ පින තියෙන්නේ කුළු මුල්ලේ කියලා. මේ තියෙන වක් පෙට්ටියක්. එහෙම නැත්නම් වී පෙට්ටියක්. කුඹුරට පැලමුල් ලිහින්න අරගෙන යන්න භාවිතා කළා. මේ තියෙන ලාහක්. අපි අහලා තියෙනවානේ ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ කියලා. මේකේ රඳව ගන්න තියෙන අපහසුතාවය නිසා තමයි එහෙම කියන්නේ. මේ තියෙන්නේ කුරුණි පෙට්ටියක්. ඒ කාලේ කෑම බීම කැවිලි පෙවිලි දාගෙන යන්න තමයි මේ කුරුණි පෙට්ටිය භාවිතා කළේ. මේ තියෙන්නේ ඒ කාලේ ගෙවිලියෝ දාපු තොප්පියක්. ඒකට කියන්නේ හත්ටිය කියලා. හයන්න අල්ටයන්ට යන්නේ යන්න හත්ටිය. අදටත් ජපානයේ, වියට්නාමයේ, කාම්බෝජයේ, තායිලන්තයේ වගේ රටවල අය මේ තොප්පිය භාවිතා කරනවා. මේ තියෙන්නේ ඒ කාලේ ගැමි නිවසක කුස්සියක්. මේ කුස්සියේ තියෙනවා හනසුවානක්, හැඳියානක්, දුම්මැස්සක්, උඩ කොටසට කියන්නේ උඩ හල්ලුව, මේ තියෙන්නේ යටි හල්ලුව, ලිපේ අලු ඉවත් කරන කොටස ලිප්බොක්ක. ලුණු පොල් කට්ටක් තියෙනවා. වටේට මිදෙන ලුණු වලට හිඳි ලුණු කියලා කියනවා. තෙල් පැසක්, කිරි ගොට්ටක්, වට්ටියක්, කුල්ලක් එකතු කරගෙන තියෙනවා. පොල් ගාන ආකාරයත්, මිරිස් සම්බරන ආකාරයත් එකතු කරලා තියෙනවා. මේ එළියේ තියෙනවා වතුර කලගෙඩි මුණින් නාපු මැස්සක්. ඒකට කියන්නේ දිය මැස්ස කියලා.
ඊට එහා පැත්තෙන් තියෙනවා වී බිස්සක්. වී ගබඩා කරන්න තමයි භාවිතා කරන්නේ. අපිට කලින් හම්බුනේ අටුවක්. අටුවක් ගන්නෙත් වී ගබඩා කරන්න. නමුත් අටුවක් හදන්නේ නිවසක් ඇතුලේ, වී බිස්සක් හදන්නේ නිවසින් එළියේ. ඒ වී බිස්සට මුල්ම වී ටික තැම්පත් කරන්නේ ගැබ්බර සිරියාවක්. ඒ කියන්නේ කුළුඳුල් දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් ඒ ශාස්ත්‍රීයකත්වය වෙනුවෙන්. තියෙන්නේ ආරච්චි මහත්තයාගේ නිවස. ආරච්චි මහත්තයාට පුළුවන් මේ විදිහට වහලට උඩු වහන්න, සුදුහුණු ගාන්න, බිමට සිමෙන්ති ආදිය දාගන්න. ආරච්චි මහත්තයා වගේ අයගේ නිවෙස්වල විතරයි ඒ කාලේ ගෘහ භාණ්ඩ තිබුණේ. කොටසක් එකතු කරලා තියෙනවා හාන්සිපුටු, කවිච්චි, සේසත්, මුරායිද, ගෝණන් තට්ටු වගේ දේවල්. මේ කනප්පුවට අද තියන් බලන් ඉන්නේ මැණිකේ. ඒ කාලේ මැණිකලා විතරයි මෙහෙම මාල වලලු දාලා ගාම්භීරව ලස්සනට ඇඳේ. මේ මැණිකේ බලාගෙන ඉන්නේ අර ආරච්චි මහත්තයා පිට වෙලා යන දිහැ. ආරච්චි මහත්තයා පිට වෙලා යන්නේ රාජකාරියට. හිනා තමයි තල්ගොට්ටකුත් අල්ලගෙන පිටිපස්සෙන් යන්නේ. ආරච්චි මහත්තයා යන්නේ නිකන් නෙමෙයි. වරදක් කරපු කෙනෙකුට දඬුවමකුත් දීලා. ඒ තමයි දඬු කඳේ ගහලා. මේ තියෙන්නේ දඬු කඳක්. දීපතුරු දෙකක් අතර කකුල් දෙක හිර කරලා මෙයා මේ විදිහට තද ආව්වේ වාඩි කරවනවා. ඊට පස්සේ එයාගේ ඇඟට දිමිගොටු කහඹිලියා වගේ දේවලුත් කඩලා දාලා දඬුවම තව වැඩි කරනවා. අවුව වැස්ස කියලා මෙයා මෙතනින් ඉවත් කරන්නේ නැහැ. දඬුවමේ කාල සීමාව අවසන් වෙනකන් ඔය විදිහටම වාඩි කරවලා තියෙනවා. ඒ තමයි කාලේ පැරණි දඬුවම් ක්‍රමය. වන් ලැබුණේ නිවෙස් තුල ඉන්න බුවම්මා රෙදි නැන්දා නැකත් කාලා ගෙදරාල කියන අය එකතු වෙලා ඒ කාර්යය සිද්ධ කරපු ආකාරය අපි බලමු සරදියෙල් ලකුණු ඉගෙන ගත්ත හැටි. සරදියෙල් බෙලිගම්මන කියන පන්සලෙන් වගේම ඉලුග්ගොඩ කියන පන්සලෙනුත් අකුරු ඉගෙන ගත්තා. මේ තියෙන ඉලුග්ගොඩ පන්සලේ අකුරු ඉගෙන ගත්ත අවස්ථාවක්. වැලිපිල්ල තමයි අකුරු ලියන්න භාවිතා කළේ. අර ස්වාමින් වහන්සේ ළඟම ඉන්නේ ආරච්චි මහත්තයාගේ මල්ලිගේ පුතා උක්කුබණ්ඩා. තුන්වෙනියට ඉන්නේ සරදියෙල්. උක්කුබණ්ඩා කියලා කියන්නේ ගමේ පොසත් කෙනෙක්ගේ දරුවෙක්. සරදියෙල් කියලා කියන්නේ ගමේ දුප්පත් කරත්තකාරයෙක්ගේ දරුවෙක්. මේ පොසත් අයගේ දරුවෝ කැමතිනේ අර දුප්පත් අයගේ දරුවොත් එක්ක ඉගෙන ගන්න. එයාලා නිතරම රණ්ඩු ඇති කරගත්තා. එහෙම ඇති වෙච්ච රණ්ඩුවකදී මේ සරදියෙල් ගහපු පාරකට අර උක්කුබණ්ඩාගේ ඔළුව පැලෙනවා. උක්කුබණ්ඩා ගෙදර ගිහින් ආරච්චි මහත්තයාට කියනවා සරදියෙල් ගලකින් ගහලා මගේ ඔළුව පැලුවා කියලා. කේන්ති ගිය ආරච්චි මහත්තයා සරදියෙල්ට විරුද්ධව පැමිණිල්ලක් දානවා. හැබැයි බොරු චෝදනාවකුත් එක්ක උක්කුබණ්ඩාගේ ඉන්නේ තිබ්බ රිදී හවඩිය හොරකම් කළා කියලා. අවසානයේ අවුරුදු 12ක් වගේ පුංචි වයසකදී සරදියෙල්ට සිද්ධ වෙනවා මුලින්ම හිරේට යන්න. අර පහලින් එකතු කරලා තියෙන්නේ සරදියෙල් හිරේට ගිය අවස්ථාව. සරදියෙල් එතනින් නිදහස් වෙලා එළියට එනවා. නමුත් සරදියෙල්ගේ ජීවිතය වෙනස්ම පැත්තකට යොමු වෙනවා. අපි බලමු ඉදිරියට ගිහින් සරදියෙල්ගේ ජීවිතය කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේ තියෙන්නේ කුඹුරු යායක්. සකස් කරලා තියෙන්නේ පඩිපෙලක ආකාරයට. ඒකට කියනවා අපි හෙල්මලු ක්‍රමය කියලා. පහළ තියෙන්නේ හරක් දෙන්නෙක්ගෙන් නැත්තම් ගොම්බානකගෙන් සීසාන ආකාරය. අර ඈතින් තියෙන්නේ කමත. කමතට අපි කමත් භාෂාවෙන් කලවිට කියලා කියනවා. පිදුරු වලට කියන්නේ මැඩුවන් කියලා. පිදුරු ඉවත් කරන්න ගන්න ලීයට කියනවා උකුණු දැත්ත කියලා. හරක් බඳින කණුවට කොළ කණුව, ගුන් කණුව, එහෙමත් නැත්නම් කම්බ කණුව කියලා කියනවා. හරක් ගැට ගහලා ඉන්න පිළිවෙල අනුව මුදුනා, කොළ මුත්තා, දෑතුරයා, මට්ටයා, කලාතයා කියලා හඳුන්වනවා. හරක් පස් දිනකින් යුත් රංචුවකට අපි හරක් කැරැල්ලක් කියනවා. කමතෙදි දාන ගොමාපි පිදුරු භාවිතා කරලා ඉවත් කරනවා. මේකට කියනවා ගොම්පස් සල්ලනවා කියලා. යමු පැලට. මේ තියෙන්නේ පැල. පැලේ ඉන්නවා ටිකිරි මැණිකේ. උදේ ආහාරය සකස් කරන ආකාරය. උදේ ආහාරයට කමත් භාෂාවෙන් තීල් ලැඹුල, තීල් අඩුක්කුව, පාත රසය, එහෙමත් නැත්නම් අලු මුසාව කියලා හඳුන්වනවා. මෙතන තියෙනවා ගොවිතැනේදී භාවිතා කරන උපකරණ. මම පිළිවෙලින් මෙහා කොනේ ඉඳන් කියන්නේ නගුල, වියගහ, පෝරු ලෑල්ල, උකුණු දැත්ත, බෝලත්ත ආදී දේවල්. මේ අපිට ඉදිරියේ තියෙන බැද්ද. ඒ කාලේ අපි බැද්දට යන්නේ දර ටිකක් කඩා ගන්න, ඒත් එක්කම පලා ටිකක් නෙලා ගන්න. ඒත් එක්කම ඒ කාලේ වැසිකිලි පහසුකම් නැහැ. හැමෝම ගියේ බැද්දට. එහෙම යද්දි මේ බැද්ද නිතරම අපිරිසිදු වුණා. ඒ අපිරිසිදු වෙන බැද්ද අපිට පිරිසිදු කරලා දෙන්න තමයි මේ ඉබ්බෝ, තලගොයි, කබරයි කියන සත්තු එකතු වෙලා හිටියේ. මේ ඉන්නේ ගමට මාළ වලලු දෙන පුද්ගලයා. එයාට කියනවා අපි තොරම්බල් මුදලාලි කියලා. එයාගේ නම තමයි කාදර්, බිරිඳ තමයි තංගම්මා. සරදියෙල්ගේ අනියම් සම්බන්ධතාවයක් පැවතියෙත් මේ තංගම්මත් එක්ක. අපි යමු නානතොට.
මේ තියෙන්නේ නාන තොටක්. නාන තොටේ අර ගලක් උඩ වාඩි වෙලා දත් මදින්නේ සරදියල්. ඒ කාලේ අද කාලේ වගේ දත් බුරුසු නෑ. කරඬ කෝටුවක්, බෝම්බු කෝටුවක් වගේ දෙයක් භාවිතා කරලා තමයි දත් මැදගත්තේ. සරදියල් දියනාන වාරේ එනකන් දත් මදින ආකාරයක් එකතු කරලා තියෙනවා. මේ පහළ තියෙන්නේ මාළු වල්ලන ක්‍රමයක්. එකට කියනවා බිලී බෑම කියලා. ඒ කාලේ අපි සතුන් මතින් තමයි භාණ්ඩ ප්‍රවාහනය කළේ. ඒකට කියන්නේ තවලම කියලා. මේ තියෙන්නේ තවලමක්. ඒත් එක්කම මේ අපට ඉදිරියේ තියෙන්නේ කදක්. මේ කද අරගෙන යන කෙනාට අපි කියන්නේ කත්කාරයා කියලා. දැන උගත් බුද්ධිමත් පුද්ගලයාට අපි කියනවා පඬිතයා කියලා. ඒත් එක්කම මේ කත්කාරයාට සමාන පදයක් තමයි පඬිතයා කියලා කියන්නේ. අපි අහලා තියෙනවා පඬිතයාට ඒ දණ්ඩේ යන්න බෑ කියලා. ඒ දණ්ඩ කියන්නේ තනි ලීයක්. ඒකේ යනකොට මේ කද දෙපැත්තට වැනෙනවා. එතකොට යාට යාගේ ගමන යන්න අපහසුයි. පයන්න මුර්තදන යන්න භාවිතා කරලා ලියන පඬිතයා තමයි මේ දැන උගත් බුද්ධිමත් පුද්ගලයා. පයන්න දන්තදන යන්න භාවිතා කරලා ලියන පඬිතයා තමයි මේ කත්කාරයා. එහෙමනම් පඬිතයාට ඒ දණ්ඩේ යන්න බෑ කියලා කියන්නේ මෙන්න මේ පඬිතයාට කත්කාරයාට. අපි යමු පාරු පදිනවා බලන්න. මේ තියෙන්නේ නොගබුරු ජලයේ මාළු අල්ලන ක්‍රමයක්. ඒකට කියනවා කරක් ගහනවා කියලා. භාවිතා කරන උපකරණයේ කරක් ගෙඩිය වේවැල් වලින් තමයි නිර්මාණය කරන්නේ. මේ පැත්තෙන් තියෙන්නේ සරදියල් ටොපියක් වගේ වෙස්සලාගෙන මාවයේ පාරුව පැදපු අවස්ථාවක්. සරදියල් මෙහෙම පාරුව පදිද්දි ගමේ ආරච්චි මහත්තයා එනවා මේ පාරුවෙන් ගොඩ යන්න. ආරච්චි මහත්තයා සරදියලට කතා කරනවා. සරදියල් ඇහෙන්නේ නැහැ වගේ පාරුව පදිනවා. දෙවෙනි අවස්ථාවේදී තමයි සරදියල් ආරච්චි මහත්තයාව පාරුවට නගගත්තේ. පාඩුවේ පාරුව ඔය මැදට එනකම් පැදපු සරදියල් ඔය මැදට ඇවිදින්න ආරච්චි මහත්තයාට පයින් ගහනවා. ආරච්චි මහත්තයා ඔයට වැටෙනවා. නමුත් පීනලා ගොඩ යනවා. ගිහින් සරදියල්ට විරුද්ධව පැමිණිල්ලක් දානවා. ඒක විභාග කරන්න මේ පාරුවේ ගමන් කරපු සියලු දෙනාම කැඳවනවා. ඒත් කිසිම කෙනෙක් ඒ අවස්ථාවේදී සරදියල්ට විරුද්ධව සාක්ෂි දෙන්නේ නැහැ. ඒ නිසා ඒ චෝදනාවෙන් සරදියල් නිදහස් වෙනවා. අපි බලමු බෝඇල්ල. මේ තියෙන්නේ බෝඇල්ල. බෝඇල්ල කියලා කියන්නේ මාවයේ විශාල ගල්පර දෙකක් අතරින් වතුර ගලාගෙන යන ස්ථානයක්. මේ බෝඇල්ලෙන් පනින්න පුළුවන් සරදියල්ට විතරයි. ගමට පොලිස් නිලධාරියෙක් සරදියල් අල්ලන්න ආපු අවස්ථාවක පොලිස් නිලධාරියාට සරදමකුත් කරලා පැනලා දුවන ආකාරය තමයි එකතු කරලා තියෙන්නේ. මේ ඉදිරියෙන් ඉන්නේ හේනේ මාමා. එයාගේ රාජකාරිය ගමේ අයගේ රෙදි ටික හොදලා මැදලා දෙන එක. රෙදි ටික හේතුවේ රෙදි නැන්දා. රෙදි හොදන්න භාවිතා කරපු මේ හැලියට කියනවා අපි වෙල්ලෑ හැලිය කියලා. මේ වෙල්ලෑ හැලිය දාලා වාෂ්පයෙන් තමයි රෙදි තඹ ගන්නෙ. එහෙම තඹපු රෙදි හේතුවේ රෙදි නැන්දා මේ පැන් තොටට නැත්තම් රදා මංකඩට අරගෙන ගිහිල්ලා ඒ රෙදි හොදන්න භාවිතා කරන ගලට කියනවා අපි පෙත්තරය කියලා. එහෙම හොදපු රෙදි අපට වේලලා මැදලා දුන්නේ මේ හේනේ මාමා. මේ තියෙන්නේ සරදියල් සල්ලි බෙදන අවස්ථාවක්. පොසත් මිනිසුන්ගෙන් මුදල් මංකොල්ල කාලා දුප්පත් නැති බැරි අයට බෙදලා දෙන එක තමයි සරදියල් සිද්ධ කරේ. මුලින්ම සල්ලි බෙදන්නේ සරදියල්. පිටිපස්සෙන් දෙවණි යට ඉන්න යාගේ හොඳම යාළුවා මුස්ලිම් ජාතික යාළුවා මම්මලේ මරික්කාර්. තුන්වෙනි යට ඉන්න යාගේ හොඳම යාළුවා සිංහල ජාතික යාළුවා සිරිමලා. සරදියල් මේ මුදල් මංකොල්ල කණ එක දිගින් දිගටම සිද්ධ කරා. ඉංග්‍රීසි ආණ්ඩුවට මේක හරිම කරදරයක් වුණා. ඒ කාලේ අපේ රට පාලනය කරේ වික්ටෝරියා රැජින. රැජින නියෝගයක් නිකුත් කරනවා සරදියල් අල්ලලා දෙන කෙනෙකුට පවුම් 100ක මුදල් ත්‍යාගයක් දෙනවා කියලා. සිරිමලාට හිතෙනවා මේ මුදල් ත්‍යාගය ලබා ගන්න. සිරිමලා සරදියල් ඉන්න තැන ඔත්තුව සපේනවා. එදා මේ සරදියල් හැංගිලා හිටියේ අපට පහළදී හම්බෙච්චි කාදර් මුදලාලිගේ ගෙදර. 1864 මාර්තු මාසේ 21 වෙනිදා මේ උතුවන ගම්මානයට පොලිස් බට කණ්ඩායමක් එනවා සරදියල් වල්ලන්න. ඒ ආපු ගමනේදී මේ දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. එතනදී සරදියල්ට වෙඩි වදිනවා. සරදියල් බේර ගන්න ඕන නිසා මම්මලේ දිගින් දිගටම පොලිසියත් එක්ක වෙඩි හුවමාරු කරගන්නවා. අවසානයේ මම්මලේ යතින් පොලිස් නිලධාරියෙක් මිය යනවා. ඒ තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගැටුමක් අතරතුරදී පොලිස් නිලධාරියෙක් මිය යන අවස්ථාව. ඒ මැලේ ජාතික තුවාන් සබාන්. අදටත් අපි පොලිස් වීර දිනයේ විදිහට සමරන්නේ මේ මාර්තු 21 වෙනිදා. 22 වෙනිදා වෙනකොනුත් ගැටුම පවතිනවා. අවසානයේ සරදියල්ටයි මම්මලේටයි සිද්ධ වෙනවා ඉංග්‍රීසීන්ට යටත් වෙන්න. ඉංග්‍රීසීන් සරදියල්වයි මම්මලේවයි අල්ලගෙන සරදියල්ගේ අත කඩලා බෝගම්බරට අරගෙන ගියා. එහෙමනම් අපිත් යමු බෝගම්බර පැත්තට.
ඩොල් පාලම මේ පාලම තමයි දැනට භාවිතයේ පවතින යකඩ කිසිවක් මිශ්‍ර නොකොට හදලා තියෙන එකම මැටි ගඩොල් පාලම. පාලමේ දිග මීටර 70යි පළලාට 30යි උසාවි 35යි. එදා ඉංග්‍රීසීන් අල්ලගත්ත සරදියෙල්වයි මම්මලේවයි අස්ස කෝච්චියෙන් මාවනැල්ලේ පාලම මතින් බෝගම්බරට රැගෙන ගිය ආකාරය තමයි එකතු කරගෙන තියෙන්නේ. ඔයාලා ඉදිරියෙන් ඈත බලපුවාම පේන්න තියෙන උතුම් කන්ද. එහෙමත් නැත්නම් සරදියෙල් සැඟවිලා හිටිය ස්ථානය. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 1410ක් කුසින් යුක්තයි. මීටර නම් 527යි. ගලට නගිනවා නම් නැගලා බහින්න පුළුවන්. පැයක වගේ කාල සීමාවක් යනවා. ගලේ පහළ කොටසේ තමයි ගුහාව පිහිටලා තියෙන්නේ. ඉංග්‍රීසින් ඒ කාලේ තමයි අපේ රටේ භෝග වගාව හඳුන්වලා දෙන්නේ. මුලින්ම හඳුන්වලා දෙන්නේ කෝපි වගාව. ගම්පල සිංහපිටිය කියන ගමේ තමයි මුලින්ම කෝපි වගාව ආරම්භ කරන්නේ. අර තියෙන්නේ කෝපි වගාව. මේ කෝපි වගාව දිවිරයකින් විනාශ වුණාට පස්සේ තමයි අපට කොකෝආ වගාව හඳුන්වලා දෙන්නේ. මේ තියෙන්නේ කොකෝආ වගාව. මේ කොකෝආ වගාවත් අසාර්ථක වුණාට පස්සේ තමයි අපට සින්කෝනා වගාව හඳුන්වලා දෙන්නේ. අපි බලමු මේ ශාක ඉදිරියට ගිහිල්ලා. අට මල් පිපිලා තියෙන ශාකය තමයි සින්කෝනා කියලා කියන්නේ. මැලේරියාවට ගන්න ක්විනින් කියන ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන ශාකයේ පොත්ත භාවිතා කරලා. ඒ සින්කෝනා වගාව අසාර්ථක වුණාට පස්සේ තමයි ඉංග්‍රීසියෙන් අපිට තේ වගාව හඳුන්වලා දෙන්නේ. මේ තියෙන්නේ තේ වගාව. ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් කියන පුද්ගලයා තමයි අපිට මුලින්ම තේ වගාව හඳුන්වලා දෙන්නේ. තෙල්තොට ලූල් කඳුර කියන වතුයායේ තමයි මුල්ම තේ පැලය වර්ජ්‍යමය වශයෙන් රෝපණය කරන්නේ. අදටත් තේ පැලය අඩි 40ක් පමණ උසකින් යුක්තව ලූල් කඳුර වතුයායේ දක්නට ලැබෙනවා. ඉන්දියාවෙන් ද්‍රවිඩ කාන්තාවන් අරගෙන ඇවිල්ලා තමයි තේ දළු නෙලීම වැනි කාර්යයන් සිද්ධ කරගෙන තියෙන්නේ. එල්ලලා ඉන්නේ සරදියෙල්. ඊට එහා පැත්තේ ඉන්නේ යාගේ හොඳම යාළුවා මුස්ලිම් ජාතික යාළුවා මම්මලේ මරික්කාර්. සරදියෙල්ගේ තාත්තා කතෝලික. ඒ නිසා සරදියෙල් එල්ලලා මරන්න දවසකට කලින් කතෝලික ආගමට බැඳිලා බෞතිස්ම ලැබලා ජෝසප් කියන නමින් තමයි එල්ලලා මරන්නේ. මෙයාලා එල්ලලා මරන්න කලින් මේ විදිහට මුහුණ සුදු රෙදි කඩකින් ආවරණය කරලා අත්පාවලට විලංගු දාලා සුදු කුටු සහිත රෙදි අන්දලා තමයි මරණයට සූදානම් කරන්නේ. 1864 මැයි මාසේ 7 වෙනිදා උදෑසන 7ට මේ සරදියෙල්වයි මම්මලේවයි බෝගම්බර එලිමහන් පෝරකේදී එල්ලලා මරනවා. ඒ තමයි ලංකාවේ අවසාන වතාවට පුද්ගලයන් දෙදෙනෙකු එලිමහන් පෝරකයකදී එල්ලලා මරණ අවස්ථාව. සරදියෙල් එල්ලලා මරණ අවස්ථාවේ අධිකරණ වෛද්‍යවරු 12 දෙනෙක් සහභාගී වුණා කියලා කියනවා. ඒ වෛද්‍යවරු 12 දෙනාගේ සනාථ කර ගැනීමෙන් පස්සේ සරදියෙල්ගේ සිරුර මහයියාව කියන සුසාන භූමියේදී තමයි මිහිදන් කරන්නේ. සරදියෙල්ගේ සොහොනේ පස් ටික පොළව මට්ටමින් ඉහළටවත් ඔසවන්නට ඉංග්‍රීසි ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. ඒ සරදියෙල් රාජද්‍රෝහියෙක් විදිහට සැලකපු නිසා. සරදියෙල් ඉපදුනේ 1832. මිය යන්නේ 1864. අවුරුදු 32ක් වගේ කෙටි කාලයක් තමයි ජීවත් වෙන්නේ. එයා අවිවාහක පුද්ගලයෙක්. එයාගේ සිංහල ජාතික යාළුවා කරපු පාවා දීම නිසා තමයි එයාට එයාගේ ජීවිතය අහිමි වුනේ. එයාගේ මුස්ලිම් ජාතික යාළුවා අයත් එක්ක රැඳිලා අවසානයේ මරණ මංචකය දක්වාම ගමන් කරනවා. එහෙමනම් කතාවේ අවසානයේට අපි යමු ඉදිරියට. මේ අපිට ඉදිරියෙන් තියෙන ඉංග්‍රීසි බලකොටුවක ආකෘතියක්. එකම මහා පැත්තේ දකුණු පසින් තියෙන හෝටලය නිර්මාණය කරලා තියෙන ඩෝසන් බංගලාවේ ආකෘතියකට අනුව. අපි දන්නවා කොළඹ ප්‍රධාන මහා මාර්ගයේ ඉප්‍රීම් කටයුතු භාරව හිටිය කැප්ටන් ඩෝසන් සහ තෝමස් ස්කිනර් කියන දෙදෙනා. 1820 තමයි මේ මහා මාර්ගයේ ඉප්‍රීම් කටයුතු ආරම්භ කරන්නේ. 32 දී තමයි අවසන් වෙන්නේ. ඒත් 1828 දී මේ කැප්ටන් ඩෝසන් මහතා සර්පෙකුගේ දෂ්ට කිරීමක් නිසා මිය යනවා. ඔහුට කරන උපහාරයක් විදියට තමයි කඩුගන්නාවේ ඉදි කරලා තියෙන කැප්ටන් ඩෝසන් කුළුණ නිර්මාණය කරන්නේ. ඒ කුළුණේ ආකෘතියකුත් මාලයට එකතු කරගෙන තියෙනවා. මේ හෝටලය තුලින් කැම බීම ඉදුම් හිටුම් නවාතැන් පහසුකම් වගේම උත්සව අවස්ථා සැමරීමේ පහසුකම්ත් සැලසලා දීලා තියෙනවා. මේ අපිට ඉදිරියේ තියෙන අම්බලම තමයි සරදියෙල් අම්බලම. දෙකම මෙහා පැත්තෙන් තියෙන කළු පැහැති පුවරුව තමයි සබාන් ස්මාරකය. ඒ කියන ස්ථාන දෙකම මාවනැල්ලේ පරණ පාලමාසල පිහිටලා තියෙනවා.
මේ පහලින් තියෙන කහපෑති පිළිගුව තමයි මේ ගම්මානය නිර්මාණය කරපු විශේෂඥ වෛද්‍ය ආර්ය සෙනයු ගමුගේ මහතාගේ පිළිරුව. මේ අපිට වම්පස පිටුපසින් තියෙන බෝගම්බර සිකිරි ගෙදර ආකෘතියක්. මේ බෝගම්බර සිරගෙදර ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ එංගලන්ත මහරජුණගේ කිසෙහි පළඳින ඔටුන්නේ හැඩේ ආකාරයට. ඒත් එක්කම තනි පාදමක් මත ඉදිවුණු දකුණු ගොඩනැගිල්ල තමයි මේ බෝගම්බර බන්ධනාගාරය. මේ අපිට ඉදිරියෙන් අශ්වයක පිට නැගී ඉන්න පුද්ගලයා තමයි ඒ කාලේ කෑගලු දිසාව බාරව හිටපු එපාර් සෝන්ඩර්ස් කියන ආණ්ඩුකාරවරයා. ගමට පැමිණි අවස්ථාවක ගමේ ආරච්චි මහත්තයා සරදියෙල් සැඟවිලා හිටිය ස්ථානය පෙන්නපු ආකාරය. ඉතින් සරදියෙල් කියලා කියන්නේ හොරෙක්, මංකොල්ලකාරයෙක්, මිනිමරුවෙක් නෙමෙයි, දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනී හිටිය හොඳ පුද්ගලයෙක්. මාවනැල්ලේ තියෙන මේ සරදියෙල් ගම්මානයට ගියොතින් ඔයාලටත් ඒ සුන්දර අත්දැකීම විඳගන්න පුළුවන්. ඉතින් සරදියෙල්ගේ කතාව මේ වගේ ලස්සනට අපිට කියලා දුන්නු එතුමියට වගේම මෙතන අපිට බලන්න ප්‍රතිනිර්මාණය කරපු හැම කෙනෙක්ටම හදවතින්ම ස්තුතියි. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් ඉන්න.